අපි එතකොට දැන් මේ විදිහට පොඩ්ඩක් සුද්ධ කරගත්තා. වයර් දෙක ඊට පස්සේ කළු වයර් එකට කළු වයර් එක මේ විදිහට කනෙක්ට් කරා. අපි normal cello tape වලින් මේව කරගත්තත් ඇති. ඊළඟට අපි දැන් මෙහෙම කරලා මෙතනින් කරන්ට් එක දුන්නොත් එහෙම ෆිල්ටර් එක වැඩ කරනවා නැත්නම් පම්ප් එක වැඩ කරනවා. හැබැයි වතුර පෙරෙන්නේ නැහැ. ඒක නිසා අපිට තව පොඩි දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒක තමයි අපිට හදන්න වෙනවා ටැංකියෙන් එන වතුර පාර. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඩිරෙක්ට් ලයින් එකෙන් එන වතුර පාර මෙයා තමයි පම්ප් එකට දෙන්නේ. දෙනවද නැද්ද තීරණය කරන්නේ මෙතන කරන්ට් එක හම්බ වුණොත්. ඉතින් ඒක නිසා එයා DC වැඩ කරන්නේ. ඒකත් අපිට මෙතනට කනෙක්ට් කරගන්න ඕන මේ විදිහට වයර් එකක් කරගෙන. නැත්නම් ඔයාගේ තියෙනවනේ මැෂින් එකේ වයර් එකක්. ඒ වයර් එකේ ක්ලිප් දෙකක් ගහපු එකක් ඇති. ඒකේ ඒ දන්රෙන මේ ප්‍රශ්නයක් නෑ ඔයාට. එක පැත්තකට එක වයර් එකක් අනිත් පැත්තට අනිත් වයර් එක සම්බන්ධ කරගන්න. දැන් ඔයා මේකේ අනිත් පැත්ත වයර් දෙක කනෙක්ට් කරා කියලා හිතාගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේකට. මේකේ දන්රෙන කතාවක් නෑ. හරිද? ක්ලිප් දෙකකින් තමයි සෙට් වෙන්නේ. හරි. එතකොට දැන් මේ ටික හරි. දැන් ඔයා කරන්ට් එක ආපහු අර විදිහට දුන්නොත් එහෙම මැෂින් එකකින් පවර් පැක් එකකින් 240 අඩු වෙලා DC වෙලා පම්ප් එක වැඩ කරනවා. මෙහෙන් ටැංකියෙන් එන වතුර පාර මෙයා කට ඇරලා මැෂින් එක ඔන් වෙනවත් එක්කම අරගෙන පම්ප් එක දිගේ දෙනවා. දැන් වතුර පෙරෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ වගේ පවර් පැක් එකක් දුර්වලයි. මොකද දුර්වලයි කියලා කියන්නේ ඩිරෙක්ට් කරන්ට් එක 240 කරන්ට් එක එන්නේ. 240 කරන්ට් එක දෙද්දී මේ පම්ප් එක ලොකු කරන්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ. රුපියල් 50ක් විතර තමයි මුළු මාසෙටම බිල යන්නේ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මේක අපි කොයි වෙලාවෙත් ගහලා තිබ්බට පස්සේ මේක රත් වෙන මේ සර්කිට් එක පිච්චෙන්න බලනවා. ඒක නිසා අපිට ෆිල්ටර් එක ඕෆ් වුණත් එක්කම මේ ලයින් එක කට් කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ ටැංකිය මේ බෝල වෑල්ලකින් තමයි වතුර පිරුණාද නැද්ද කියලා තීරණය කරන්නේ. එතකොට එයා වතුර පිරුණාට පස්සේ ටැංකිය මේ පවර් පැක් එක ඕෆ් කරගන්න ඕනේ නිසා අපි ඒකටත් මේ විදිහට වයර් ලයින් එකක් වෙනම යූස් කරනවා. ඒක මෙතනින් ඒ කියන්නේ මේ පවර් පැක් එකට එන්න කලින් අපි මෙතන ඩැමේජ් කරලා ඉවරලා ඒ රතු පාට වයර් එක හොයාගෙන ඒකට තමයි කනෙක්ට් කරන්නේ. ඒක අපි මෙතන සුද්ධ කරගන්න.